සුබ දවසක්. බට මම අද ඉඳලා කියලා දෙන්න කැමති අපි මේ නොයෙක් ක්‍රමවලින් වයසට යාම අඩු කරන ක්‍රම තියෙනවා. ඒ ක්‍රමවලින් සහ ඔබගේ රූපය ලස්සන කරන්න අපි නොයෙක් කරන ක්‍රම ඔබත් නම් වලින් දන්නවා. නමුත් ඔබ දන්නේ නැහැ මේ ක්‍රමය විද්‍යාත්මකව මේකෙන් කුමක්ද සිදු වෙන්නේ කියලා. එහෙම දැනගන්න කැමතියි ඔබට මේ අවස්ථාව. අපි අද කතා කරමු මුලින්ම කැවිටේෂන් කියලා බලහයලා ඇති. එහෙම නැත්නම් අපේ ශරීරයේ විවිධ ස්ථානවල තියෙන අධික මේදය, අනවශ්‍ය මේදය ඉවත් කරගන්න ක්‍රමය. මොකක්ද ඒකෙදි වෙන්නේ කියලා. එතකොට අල්ට්‍රාසවුන්ඩ් කියන තරංගය තමයි අපි මේ අවස්ථාවේ මේ මැෂින් එකෙන් යොදාගන්නේ. ඒතර අල්ට්‍රාසවුන්ඩ් තරංගය මගින් අල්ට්‍රාසවුන්ඩ් වලට යම්කිසි ෆ්‍රීකවන්සි එකක්, යම් සංඛ්‍යාතයක් තියෙනවා. ඒ සංඛ්‍යාතය සමාන කරනවා අපේ හමට යටින් තියෙන තෙල් තට්ටුවේ ඒ තෙල් සෛල මේද සෛලවල තියෙන මේද සෛලවල අඩංගු මේදයට සමාන සංඛ්‍යාතයකට ගෙන එනවා. එවිට වෙන්නේ අල්ට්‍රාසවුන්ඩ් කියන සංඛ්‍යාතයට සමාන වුණාම අර සෛලය ඇතුලේ තියෙන කුඩා තෙල් බුබුලු තෙල් වේගයෙන් චලනය වෙන්න පටන් ගන්නවා. ඔබ දන්නවා දැඩි වර්ෂා කාලයේදී ඈත ගෙරවීම් හඬ ඇහෙනකොට ඔබගේ ගෙදරේ ජනෙල් වල වීදුරු දෙදරනවා. ඒ දෙදරන්නේ සංඛ්‍යාත දෙක සමාන වුණාම ඒ වගේ අර සෛල ඇතුලේ පොඩි පොඩි තෙල් බුබුලු වේගයෙන් චලනය වෙනවා. චලනය වෙලා අවසානයේදී වෙන්නේ සෛල පුපුරලා යනවා. ඒතර ඒ තෙල් සෛල සම්පූර්ණයෙන්ම පුපුරා යාම සිදු වෙනවා. ඒ ඊළඟට අපි ඒක දැන් ශරීරය ඇතුලේ තියෙන තෙල් ඉවත් කරන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි වසා ප්‍රණාල වසා පද්ධතිය. ඒ වසා පද්ධතිය ප්‍රණාල හොඳට විවෘත වෙන්න, ඒ ප්‍රණාල හොඳට ක්‍රියාකාරී වෙන්න අපි සක්ෂන් කියලා ක්‍රමයකින් හමට ඒ ස්ථානය උත්තේජනය කරනවා. ඒ ක්‍රම දෙකේදී තෙල් සෛල විනාශ වෙනවා. ඒ වගේම ඒකේ තියෙන තෙල් ඉවත් කිරීම සිදු වෙනවා. එතකොට දැන් සමට යටින් තියෙන තෙල් ඉවත් වුණාම මොකද වෙන්නේ? සම රැලි වැටෙන්න පුළුවන්. එහෙනම් ඒ රැලි වැටීම අපි නවත්තන්න ඕන. ඒ රැලි වැටීම නවත්තන්න අපි මොකද කරන්නේ? රේඩියෝ ෆ්‍රීකවන්සි කියන වෙනමම තරංගයක් අපි යොදා ගන්න. ඒ තරංගය නිසා ඒකෙන් ඇති වෙන තාපය නිසා සමට යටින් තියෙන පටකවල පටක රත් වීම නිසා ඇති වෙන යම්කිසි තුවාලයක් කියන්නත් බෑ. ඇත්තටම මේක අසාත්මිකතාවයක් සහ ඒක සුව වීමේදී තියෙන කොලෙජන්, ඉලාස්ටින් වගේ ටිෂු තද වෙන නිසා හැම අර එල්ලා වැටෙන්නේ නැතුව හොඳට තදවීමක් වෙනවා. එතකොට මේ ක්‍රම තුනෙන්ම වෙන්නේ හැම යටින් තියෙන තෙල් ඉවත් කරනවා වගේම හැමේ ඉදිරියෙන් තියෙන හැම හොඳට තද කරලා අර රැලි වැටෙන ස්වභාවය නැති කරන එක. අපි ඔබට පහසුවක් කරලා දෙනවා ශරීරයේ තැම්පත් කරලා තියෙන ෆැට් ඉවත් කරගන්න. නමුත් ඔබ ආහාර පාලනයක් නොමැති නම් ඔබගේ ශරීරයට අමතර ශක්තිය වැඩිපුර එකතු වෙනවා. එහෙනම් ආහාර පාලනයෙන් ඒක නතර කරගන්න ඕන. ඔබට එක්සර්සයිස් කරන්න පුළුවන් නම් එක්සර්සයිස් වලින් ඔබගේ අනවශ්‍ය මේදය දහනය කරගන්න පුළුවන්. නමුත් මේ ක්‍රම දෙකේටම අමතරව අපි මැෂින් එකක් ආධාරයෙන් ඒ තෙල් දහනය, තෙල් ඉවත් කිරීම කැවිටේෂන් කියන එක ඉක්මනින් කරලා දෙනවා. එතකොට ඔබට ඔබගේ තෙල් ප්‍රමාණය අඩු කරගෙන ඒ වැඩිපුර තැම්පත් වෙච්ච තෙල් ඉවත් වීමත් එක්ක ඔබගේ හැඩය ශරීරයේ ඒ කොටස් වල තියෙන හැඩය නියමිත පරිදි ලබා ගන්න පුළුවන්.